2026 වෙද්දී AI tools පාවිච්චි කරන අය වර්ග දෙකක් ඉන්නවා. එක කට්ටියක් තමයි normal විදියට පැය ගණන් prompts type කර කර AI එක කතා කරන කෙනෙක්. අනිත් අය තමයි මේ AI tools වල තියෙන සැඟවුණ features use කරලා skills හදාගෙන එයාගේ වැඩ automate කරගන්න අය. ඉතින් මේ Claude වල තියෙන skills කියන්නේ මේ විදිහට ඔයාගේ වැඩ automate කරගන්න පුළුවන් ලේසිම වැඩක්. ඔයා නිතර කරන repetitive වැඩ ඔයා නැවත prompts type කර ඉන්නේ නැතුව නැවත හිත ඉන්නේ නැතුව එකපාරකින් ඔයාගේ වැඩේ figure out කරගෙන Claude එකේ save කරලා දිගටම ඒවා use කරන්න පුළුවන් Claude එකේ තියෙන මේ skills කියන feature එකේ. මේ skill එකක් කියන්නේ සරලවම instructions වල එකතුවක්. මෙතනදී යම්කිසි වැඩක් කරන්න ඔයා යාට දෙන instructions, ඔයා කරන්න එපා කියන avoid කරන්න කියන දේවල්, ඊට පස්සේ samples, ඔයා දෙන resources, මේ දේවල් ඔක්කොම එකතු කරලා හදපු package එකක් තමයි මේ skill එකක් කියන්නේ. ඉතින් මේ skill එකක් save වෙන්නේ ඔයාගේ computer එක ඇතුලේ තියෙන folder එකක skill.md කියලා file එකක. ඉතින් මේ md file එකක් කියන්නේ markdown file එකක්. ඉතින් සරලවම කිව්වොත් එහෙම ඒක normal read only file එකකට කියන ටිකක් fancy නමක්. ඉතින් මේ විදිහට md file එකක් create කරගෙන magic pack එකක් හදාගන්න අපේ වැඩ ලේසියෙන්ම කරගන්න පුළුවන්. ඉතින් අද වීඩියෝ එකේ මම පෙන්නන්නේ ඒ දේ කරගන්නේ කොහොමද කියලා step by step. අද වීඩියෝ එකේ මම කතා කරන්නේ levels 4ක් ගැන. ඉතින් පළවෙනි level එකේ ඉඳලා හතරවෙනි level එකට යනකම් ඔයා follow කරගෙන ගියොත් ඔයාට පුළුවන් මේ වීඩියෝ එක ඉවර වෙද්දිම මේ Claude skills වල master කෙනෙක් වෙන්න. ඉතින් මුලින්ම ඔයාට Claude skills මේ විදිහට use කරන්න ඕන නම් Claude desktop app එක මේ විදිහට download කරගන්න වෙනවා. ඊට පස්සේ ඔයා Claude desktop app එකේ settings වලට යන්න ඕන. settings වලට ගිහිල්ලා එතන පහළට යද්දී ඔයාට තියෙනවා code execution and file creation කියලා වෙනම section එක. එතන තියෙනවා අපිට option දෙකක්. පළවෙනි එක තමයි cloud code execution and file creation. අනිත් එක තමයි allow network egress කියන එක. මෙතන ඔයා මේ option දෙකම turn on කරගන්න ඕන. මෙතන මේ option එකෙන් තමයි ඔයාගේ chat එක ඇතුළේදීම network access කරලා file එකක් create කරන්න සහ කෝඩ් එකක් එක්සිකියුට් කරන්න ඔයාට අවසර දෙන්නේ. එයාට capabilities ටික enable කරන්න. ඒ නිසා මේ settings දෙක අනිවාර්යයෙන්ම turn on කරගන්න මේක ඉස්සරහට යන්න කලින්. ඊට පස්සේ මෙතනම settings වල ටිකක් පහළට යද්දි ඔයාලට කෙලින්ම බලා ගන්න පුළුවන් customize කියන section එකේ උඩින්ම තියෙනවා skills කියලා. ඉතින් මේක ගැන තමයි අද අපි කතා කරන්නේ Claude වල තියෙන skills ගැන. මෙතන skills ඇතුළට ගියාට පස්සේ ඔයාට තියෙනවා බලා ගන්න පුළුවන් මේ වගේ ඔයාට දෙකක් තුනක් වගේ default install වෙලා ඇති. මෙතන මගේගේ තියෙනවා import memory කියලා skill එකක් තියෙනවා, morning කියලා skill එකක් තියෙනවා සහ skill create කියලා skill එකක් තියෙනවා. මේ වගේ ඔයාගේ skills තියෙන්න පුළුවන්. සමහර විට එකක්වත් install නොවී තියෙන්නත් පුළුවන්. මේ skill create කියන එක නම් බොහෝ දුරට install වෙලා තියෙනවා. ඉතින් මේ Claude skills වල අද අපි කතා කරන්නේ level 4කට. ඉතින් මේ level 4 තමයි පළවෙනි එක තමයි Claude වලින් අපිට දෙන default skills අපි use කරන්න ඕන. දෙවැනි level එක තමයි අපි එයාලා දෙන default skills වල තියෙන settings මාරු කරලා අපිට ඕන විදිහට customize කරගන්න ඕන. තුන්වෙනි level එක තමයි අපිට පුළුවන් third party skills install කරන්න, ඒ වගේම ඒවා connectors වලට connect කරන්න. ඊට පස්සේ හතරවෙනි level එක තමයි අපිට පුළුවන් අපේම skills create කරන්න. ඉතින් Claude skills වල පළවෙනි level එක තමයි Claude එකෙන්ම දෙන Anthropic ලගේ default skills අපි use කරන විදිය. ඉතින් මේකට ඔයාට කරන්න තියෙන සරල දෙයක් මේ Anthropic සමාගමෙන්ම Claude එකෙන්ම අපිට දීලා තියෙනවා skills ගොඩක collection එකක් එයාලගේ package එකත් එක්ක free. ඉතින් ඔයාට ඒවා install කරගන්න පුළුවන්. මෙතන Claude skills වල යට තියෙනවා බලාගන්න මැද add skills කියලා. ඔයා මේ add skills කියන එකට ගියාට පස්සේ ඔයාට බලා ගන්න පුළුවන් මේ විදිහට skills ගණනාව මෙතන list වෙලා තියෙනවා. උදාහරණයක් විදිහට මෙතන skills තියෙනවා, skill create එක තියෙනවා, morning කියන skill එක තියෙනවා, ඊට පස්සේ import memory කියලා තියෙනවා, web artifact builder, mcp builder, learn, theme factory. ඔයා පහළට scroll කරගෙන ගියොත් ගොඩක් මේ විදිහට free ම අපිට දීලා තියෙනවා එයාලගේ skills ටික default එයාලගේ package එකත් එක්කම. ඉතින් අපිට පුළුවන් මේ එකින් එක try කරලා බලන්න මේ වගේ සිද්ධ වෙන්නේ මොනවද කියලා. ඉතින් මේ skill එකකින් වෙන්නේ මොකක්ද කියලා ඔයාලට බලන්න කරන්න තියෙන සරල දෙයක් මේ skill එකක් උඩට ගිහිල්ලා click කරන්න. ඊට පස්සේ මේ skill එකේ ඇතුලේ තියෙන settings ටික ඔයාලට බලා ගන්න පුළුවන්. අපි දැන් open කරගත්තේ canvas design කියන skill එක Claude එකේ default එන. ඒකට ගියාට පස්සේ අපිට බලන්න පුළුවන් ඊකේ මෙතන වම් පැත්තේ menu එකේ තියෙනවා skill.md කියලා file එකක් තියෙනවා. ඊට පස්සේ folder එකක් තියෙනවා canvas fonts කියලා. ඒ වගේම යටින් තියෙනවා license.txt කියලා file එකක්. ඉතින් මේ skill එකේ license ගැන තියෙන notice එක තමයි එතන තියෙන්නේ. ඉතින් අපි මේ skill එකෙන් වෙන්නේ මොකක්ද කියලා අපිට දැනගන්න පුළුවන් මේ skill.md කියන file එක ඇතුළට ගිහිල්ලා ඒකේ තියෙන දේවල් පොඩ්ඩක් කියවලා බලුවොත්.
ඉතින් Canvas design skill එකේ මේ skill.md ෆයිල් එකේ තියෙන්නේ create beautiful visual arts in .png and .pdf documents using design philosophy. You should use this skill when users ask to create a poster, piece of art, design or other static piece. Create original visual design, never copying existing artist work or avoid copyright violations. ඉතින් මෙතන සරලව කියන්නේ මේ ස්කිල් එක යූස් කරාට පස්සේ අපිට පුළුවන් posters designs create කරගන්න Claude එකකින්. ඉතින් මෙතනදී ඉන්ස්ට්‍රක්ෂන් දීලා තියෙනවා පළවෙනි ඡේදය ඇතුළේම දැනට තියෙන existing දැනට තියෙන artist ලගේ designs copy කරන්න එපා. ඒ නිසා ඒ වගේ copyright violations එන්න පුළුවන් කියලා. ඒ නිසා ඒව avoid කරන්න ඔයා design කරද්දී කියලා instruction එකක් දීලා තියෙනවා. ඊට පස්සේ එතන යටට යද්දී අපිට බලා ගන්න පුළුවන් design philosophy creation කියලා එකක් තියෙනවා topic එකක්. ඒක යටතේ දීලා තියෙනවා instructions ටික form, space, color, composition, images, graphics, shapes, patterns මේ වගේ. ඔයා පහලට කියන ගියොත් තව තියෙනවා critical understanding කියලා එතන instructions දීලා තියෙනවා. තව පහලට ගියොත් බලා ගන්න පුළුවන් how to generate a visual philosophy කියලා තව instruction set එකක් දීලා තියෙනවා. මේ විදිහට පහලට යද්දි මේ ස්කිල් එක ඇතුලේ තියෙනවා එයා කරන්න ඕන මොනවද, avoid කරන්න ඕන මොනවද, reference ගන්න ඕන කොහෙන්ද, මේ ස්කිල් එකේදී user ට දෙන්න ඕන මොන වගේ output එකක්ද කියලා summary එක මේ skill.md කියන ෆයිල් එක ඇතුලේ in detail එයාලා දීලා තියෙනවා. ඉතින් දැන් ඔයාලට ටිකක් සරලව තේරෙන්නේ නැති මේ skill.md කියලා ෆයිල් එකක් ඇතුලේ මේ දේවල් තිබ්බට මේවා හරියටම බැලුවම අපි දෙන normal prompt එකක් වගේම තමයි. ඒ වගේ instructions ටිකක් තමයි මෙතන තියෙන්නේ. ඉතින් මෙතන තියෙන විශේෂත්වය තමයි ඔයා හැම වෙලේම දැන් හිතන්න ඔයා brand එකක් තියෙනවා. ඔයාට ඔයා එතකොට ඔයාගේ social media profiles, ඔයාගේ website එකේ තියෙන graphics මේ හැමදේම එකට connect වෙන්න ඕනේ. වගේ designs එක වගේ වෙන්න ඕන, theme එක, colors, branding මේ හැමදේම එක වගේ වෙන්න ඕන. ඉතින් ඒ වගේ වෙලාවක ඔයා සැරින් සැරේ ඇවිත් Claude එකට කියලා මේ විදිහට මේ බ්‍රෑන්ඩිං යූස් කරලා කරන්න කිය හැම වෙලේම කරන්න අමාරුයි. ඉතින් මේ වගේ ඔයාට පුළුවන් ස්කිල් එකක් හදාගත්තොත් එහෙම ඒකේ තියෙන බ්‍රෑන්ඩිං එක්ක ඒ පැටර්න් එකටම හැම වෙලේම ඔයා මේ ස්කිල් එක ගහපු ගමන් ඒ විදිහටම තමයි මෙයා ඩිසයින් කරන්නේ. ඒ ඔයා දෙන ඉන්ස්ට්‍රක්ෂන්ස් වලින් අපිට යන්නේ නැහැ. ඉතින් ඒ වගේ වැඩක් තමයි මෙතන කරලා තියෙන්නේ. යූසර් දෙන ඉන්පුට් එකට මේ ඉන්ස්ට්‍රක්ෂන්ස් ටික ෆලෝ කරලා ඩිසයින් එකක් දෙන්න කියලා තමයි මේ ඩිෆෝල්ට් canvas design කියන ස්කිල් එකේ ආදීලා තියෙන ඉන්ස්ට්‍රක්ෂන්ස් වල තියෙන්නේ. ඉතින් අපිට මේ ස්කිල් එක ඉන්ස්ටෝල් කරගන්න පුළුවන් මෙතන තියෙන ඉන්ස්ටෝල් කියන බටන් එක ක්ලික් කරලා. දැන් මේ ස්කිල් එක අපේ Claude එකට ඉන්ස්ටෝල් වෙලා තියෙනවා. අපි මේ skills කියන එක ක්ලෝස් කරලා බලමු. අපි ස්කිල් එකක් ඕපන් කරගන්නේ Claude chat එකේ / කියලා ගහලා අපේ ස්කිල් එකේ නම මෙතන ගහන්න ඕන. අපි ඉන්ස්ටෝල් කරගත්ත ස්කිල් එක තමයි canvas design. දැන් අපි මෙතන canvas design කියලා ගහද්දි මෙතනින් අපේ ස්කිල් එක පෙන්නනවා. ඉතින් ඒක සිලෙක්ට් කරාට පස්සේ දැන් එයා ඉම්පෝර්ට් කරගෙන තියෙන ස්කිල් එක අපේ chat එකට. ඉතින් අපි ඊළඟට දෙන prompt එකට එයා උත්තරේ දෙන්නේ අර ස්කිල් එකේ තියෙන instructions ටික follow කරලා. ඊට පස්සේ අපි කියමු create me a birthday wish for my mom කියලා. ඊට පස්සේ අපිට පේනවා එයා ස්කිල් එක load කරා, loaded the canvas design skill කියලා අපිට පෙන්නනවා. ඊට පස්සේ අපේ prompt එකත් එක්ක ස්කිල් එකේ තියෙන instructions use කරලා process කරලා අපිට output එකක් දෙනවා. අපිට දැන් බලන්න පුළුවන් Claude එකේ default ආපු canvas design කියන feature එකෙන් අපි generate කරන්න කිව්වා birthday wish එකක් අපේ අම්මට. ඉතින් මම ඒක දුන්නෙත් create me a birthday wish for my mom කියලා. හැබැයි එයා ඒක read කරලා අපිට හදලා තියෙනවා බලා ගන්න පුළුවන් files දෙකක්. මේකේ කෙලින්ම තියෙන්නේ අම්මා birthday plate කියලා. ඉතින් එයා කොහොම හරි දැන් මගෙත් එක conversation scene තියෙන නිසා එයා දන්නවා මම ලංකාවේ මගේ භාෂාව සිංහල. ඉතින් එයා ඔටෝම අම්මා කියලා දාලා හදලා තියෙනවා. ඉතින් අපි මේක ඕපන් කරලා බැලුවොත් එහෙම අපිට බලන්න පුළුවන් මේ විදියට අම්මා කියලා දාලා happy birthday කියලා birthday card එකක් වගේ එකක් design කරලා තියෙනවා. ඒක ඉතින් අපිට අවශ්‍ය වෙන quality එකෙන්ම නැති වෙන්න පුළුවන්. මොකද මම දුන්නේ ඊටාම සරල prompt එකක්. birthday wish එකක් හදන්න කියලා. ඉතින් අපි මේක පොඩ්ඩක් විස්තර කරලා මේ විදියට හදන්න කියලා කිව්වොත් එහෙම image එකක් එහෙම දාලා එයා ඒ විදියට හදනවා. ඊට පස්සේ ආයකට දාලා තියෙන තව ෆයිල් එකක් ඒකේ තියෙන්නේ design එක හදපු description එකක්. එයා කොහොමද design එක හැදුවේ කියලා. ඉතින් මේ වගේ වැඩක් ගන්න පුළුවන් ඔයාට මේ වගේ ස්කිල් එකක් හදාගෙන. අනිත් එක මේ ස්කිල් එක ඇතුලේ ලොකු ෆයිල්ස් මොනවත් තිබුණේ නැහැ. මේකේ තිබුණේ ෆොන්ට් ෆයිල්ස් ටිකක් විතරයි.
ඉතින් අනිවාර්යයෙන්ම ඔයා බලන්න ඔයා වෙන ChatGPT හරි Gemini හරි වගේකින් මේ වගේ ඉමේජ් එකක් ජෙනරේට් කරොත් පෝස්ට් එකක් ජෙනරේට් කරොත් එහෙම ඔයාගේ ෆොන්ට්ස් වල අවුල් ඔයාට දකින්න පුළුවන්. එක ෆොන්ට්ස් එක විදිහට හැදිලා විකාර විදිහට ඒක වෙන්න එක හේතුවක් වෙන්න පුළුවන්. එයා යූස් කරන්නේ යාගේ ඉමේජ් ජෙනරේෂන් මොඩල් එක ඩිරෙක්ට්ලිම. හැබැයි මෙතනදි වෙන්නේ අපි ෆෝල්ඩර් එකකට අපේ ෆොන්ට්ස් ටික දීලා ස්කිල්ස් ටික දීලා ඉන්ස්ට්‍රක්ෂන්ස් දීලා එයාට දෙද්දී ආයේ තියෙන ෆොන්ට්ස් යූස් කරලා එතකොට ඒ ෆුල් පැකේජස් ලයිබ්‍රරිස් ටික යූස් කරලා තමයි මේ ඩිසයින් එක හදන්නේ. ඒතර අර වගේ වෙන්න තියෙන අඩුපාඩු කොලිටි ලොස් වෙන එක පොඩ්ඩක් අඩු වෙනවා ඇති කියලා මට හිතෙනවා මේ විදිහට ස්කිල් එකක් ඇතුලේ අපි මේ වගේ ඩිසයින් එකක් කරගද්දි. හරි ඊට පස්සේ අපි ක්ලෝඩ් ස්කිල්ස් වලට කියලා මෙතන අපිට ඩිෆෝල්ට් වෙන අනිත් ස්කිල්ස් ටිකක් මොනවද කියලා පොඩ්ඩක් බලාගෙන යමු. තව මෙතන ස්කිල්ස් වල අපිට බලා ගන්න පුළුවන් ලර්න් කියලා ස්කිල් එකක් තියෙනවා, තීම් ෆැක්ටරි කියලා ස්කිල් එකක් තියෙනවා. ඉතින් මේ ලර්න් කියන එකට ගියාට පස්සේ ඒකේ තියෙන ෆයිල්ස් දෙකයි. අර වගේ ෆෝල්ඩර් එකක් හදලා නැහැ. මේකට එහෙම රිසෝසස් එකක් දාලා නැහැ. ඒතර මේ ස්කිල් එක එයාගේ ෆුල් ඉන්ස්ට්‍රක්ෂන්ස් වලින් තමයි හදලා තියෙන්නේ. මේක තියෙනවා use this skill when user want intellectual understanding, learning how or why something works, not getting a task done, soliciting clouds judgment. ඉතින් මේකේ සරල අයිඩියා එක තමයි අපි මොකක් හරි සබ්ජෙක්ට් එකක් ගැන අහුවොත් ටොපික් එකක් ගැන අහුවොත් එහෙම එයා ඒක ගැන අපිට තේරුම් ගන්න පුළුවන් විදිහට එක්ස්ප්ලেইন කරනවා. ඉතින් ඒකට දීලා තියෙනවා ඉන්ස්ට්‍රක්ෂන්ස් ටික. බලන්න split learning request, teach, explain, ELI5, walk me through, quiz, flashcards මේ වගේ ඉන්ස්ට්‍රක්ෂන්ස් ටිකක් තියෙනවා. එතකොට අපි මෙතන flashcard හදලා දෙන්න කියන්න, quiz එකක් හදලා දෙන්න කියන්න, questionnaire එකක් හදලා දෙන්න කියලා direct Claude එක කියන්න අවශ්‍ය නැහැ. එයාගේ දැනටමත් එයාගේ knowledge එක ඇතුලේ, එයාගේ knowledge base එක ඇතුලේ ඉන්ස්ට්‍රක්ෂන්ස් ඇතුලේ ඒවා ටික දැනටමත් දීලා තියෙනවා. ඉතින් ඒක තමයි අපි මේ වගේ ස්කිල් එකක් යූස් කරද්දි Claude අපෙන් අහනවා ඔයාලට මේකට flashcards දෙන්නද? ඔයාලට මේකට questionnaire එකක් හදලා දෙන්නද කියලා Claude එකෙන්ම අහනවා. ඉතින් එහෙම වෙන්නේ මේ ස්කිල් එක ඇතුලේ දීලා තියෙන මේ ඉන්ස්ට්‍රක්ෂන්ස් හින්දා. ඉතින් ඔයාලට පුළුවන් මේ learn skill එකත් install කරන්න. ඒ වගේම මෙතන තියෙන අනිත් skills ටිකත් ඔක්කොම install කරගෙන පොඩක් try out කරලා බලන්න මේ වගේ ඔයාගේ වැඩ ලේසි කරගන්නේ කොහොමද? ඔයාට සමහරවිට ඔයාට ඕනම වෙලා තිබ්බ වැඩක් මේ skills මෙතන default main skills ටිකෙන් කරගන්නත් පුළුවන් වෙයි. ඊට පස්සේ මේ Claude skill වල තියෙන දෙවෙනි level එක තමයි Claude එකෙන් අපිට දෙන default skills කොහොමද අපිට ඕන විදිහට duplicate කරගන්නේ, අපිට ඕන විදිහට වෙනස් කරගන්නේ, අපිට ඕන විදිහට අපේ වැඩේට ගැලපෙන විදිහට ස්කිල් එකක් එඩිට් කරගන්න කියන එක. ඉතින් මේකට කරන්න තියෙන්නේ හරිම සරල දෙයක්. ඔයාට කෙලින්ම අලුත් chat එකක් ඕපන් කරගෙන ඔයාට මේක කියන්න තියෙන්නේ I need to create a skill just like canvas design, duplicate that skill and create it as my own using my branding. දැන් මෙතනදී අපි මුලින්ම canvas design කියන එක use කරාම Claude එකෙන් use කරන්නේ එයාගේ default තියෙන එයාගේ theme එක, එයාගේ default තියෙන branding. ගොඩක් වෙලාවට බලා ගන්න පුළුවන් orange color වගේ mix එකක් තමයි තියෙන්නේ Claude එකේ default theme එකේ. ඉතින් අපිට දැන් අපේ theme එකකින් මේ වැඩේ කරගන්න ඕන නම් අපිට මේ වගේ සරල එකක් කියලා මේ canvas design කියන skill එක copy කරලා canvas අකිල කියලා skill එකක් හදන්න අර canvas design කියන skill එකම copy කරලා අපේ branding අරගෙන. ඉතින් අපේ branding තේරුම් ගන්න ලේසි වෙන්න මෙයාට reference එකක් විදියට අපේ brand එකක logo එකක් නැත්නම් අපේ තියෙන brand guidelines file එකක් PDF එක මේ වගේ දෙයක් අපිට දෙන්න පුළුවන්. ඒකේ තියෙන theme එක extract කරලා අරගෙන ඒ විදිහට අපිට skill එක create කරන්න කියලා. ඉතින් මෙතනදී මම මගේ මෙන්න මේ logo එක දෙනවා. ඊට පස්සේ කියනවා use the color theme in attached logo. Use the color theme of attached logo. මේ විදිහට දීලා අපිට සරලව තියෙන්නේ normal prompt එකක් විදිහට දෙන්න. ඊට පස්සේ එයා ඒ විදිහට හරි skill එක copy කරලා අරගෙන අපේ දීපු නම /canvas අකිල කියලා මම දුන්නේ. ඒ නමෙන් එයා අලුතෙන් skill එකක් හදනවා අපේ Claude එකේ skills යටතේ. අපි දැන් Claude එකේ තිබුණ canvas design කියන skill එකම copy කරලා අරගෙන අපිට skill එකක් හදන්නකෝ අපේ branding වලට canvas අකිල කියලා. ඉතින් ඒ skill file එක අපිට හදලා දීලා තියෙනවා. බලන්න පුළුවන් ඒක
ෆයිල්ස් දෙකක් තියලා තියෙනවා. සිප් ෆයිල් එකක් තියෙනවා canvas කියලා. ඊට පස්සේ skill.md ෆයිල් එකකුත් හදලා දීලා තියෙනවා. ඉතින් මේ skill.md ෆයිල් එක ASCII පහළට බලන්න ගියොත් අපිට බලන්න පුළුවන් මෙතන the house palette කියලා දීලා තියෙනවා. අපි දීපු logo එකේ තිබ්බ colors ටික extract කරගෙන. දැන් මෙතන බලන්න පුළුවන් light color එක නිකන් cream පාට වගේ extract කරගෙන තියෙනවා. husk color එක ඊට පස්සේ dark green ටික තියෙනවා. green එකේ තියෙන variants ඔක්කොම ටික extract කරගෙන තියෙනවා. අපේ logo එකේ තිබුණා. ඊට පස්සේ ඒවා use කරන්න ඕනි මොනවටද කියලාත් එයා දීලා තියෙනවා. බලා ගන්න පුළුවන්. දැන් dark green එක use කරන්න කියලා දීලා තියෙනවා. primary ink එක විදිහට. ඊට පස්සේ type heavy fonts dense mark ඒ වගේ. ඊට පස්සේ අරට යද්දී palette laws කියලා දීලා තියෙනවා follow කරන්න rules ටික. ඊට පස්සේ ඒ image එකත් එයා assets අපි දීපු logo එකේ image එකත් එයා assets කියලා file එකක් හදලා ඒක ඇතුළට copy කරලා තියෙනවා. ඉතින් මේ වගේ instructions ගොඩක් එයා පහළට යද්දී දීලා තියෙනවා. මේවා අර ඔරිජිනල් canvas design කියන ස්කිල් එකේ තිබුණ instructions ටිකම අරගෙන අපේ theme එකට match වෙන්න එයා recreate කරලා තියෙනවා. ඉතින් මේ විදිහට ඔයාලට පුළුවන් දැනට Claude එකේ එන default skillsම අපිට ගැලපෙන විදිහට අපේ වැඩවලට recreate කරගන්න. අපිට කරන්න තියෙන්නේ Claude එකේ settings වලට යන්න කලින් වගේම ඊට පස්සේ එතන skills වලට යන්න. skills කියන එකට යටින් තියෙනවා connectors කියලා. මෙතන තියෙන connectors වලින් අපිට පුළුවන් මෙතන දීලා තියෙනවා දැන් මගේ දැනට කනෙක්ට් කරගෙන තියෙන්නේ Claude in Chrome කියන එක විතරයි. අපිට පුළුවන් GitHub කනෙක්ට් කරන්න, Gmail, Google Calendar මේ වගේ ටිකක් තියෙනවා. මීට වඩා අපිට applications තියෙනවා. මෙතන උඩ තියෙන add කියන එකට ගිහිල්ලා browse connectors කියන එකට යන්න. එතනට ගියාට පස්සේ ඔයා පාවිච්චි කරන හැම software එකක්ම හැම application එකක් වගේම මේ connectors කියන category එකේ ඔයාලට බලා ගන්න පුළුවන්. දැන් මෙතන තියෙනවා Google Drive තියෙනවා, Canva තියෙනවා, Notion, Figma, Slack, තව ගියොත් Asana, තව මොනවාද? ගොඩක් දෙනෙක් use කරන YouTubersලා මේ vidIQ කියන එක ඒක connect කරන්න පුළුවන්. ඊට පස්සේ Micro, Adobe, Dropbox, Heygen, Vercel, Supabase මේ ඔක්කොම directly Claude එකට connect කරන්න පුළුවන් මේ connectors වලින්. ඊළඟට අපිට කරන්න තියෙන්නේ මෙතනින් අපිට අවශ්‍ය වෙන මෙතනින් අපිට අවශ්‍ය වෙන ස්කිල්. ඊට පස්සේ අපිට කරන්න තියෙන්නේ මෙතනින් අපිට අවශ්‍ය වෙන connectors ටික install කරගන්න. උදාහරණයක් විදියට මම මෙතනදී අද Canva එක install කරගන්න. Chrome browser එකෙන් Canva එක open වෙලා මෙතන තියෙනවා Claude would like to access your Canva account කියලා අපි ඉල්ලන access ටික මෙතන පෙන්නනවා. ඉතින් access ඉල්ලනවා අපේ files කියවන්න, upload කරන්න, read කරන්න, edit කරන්න, publish කරන්න Canva එකේ තියෙන හැම access එකක්ම වගේ Claude එකෙන් මෙතනදී ඉල්ලනවා. ඉතින් අපිට ඕනි වැඩේ අපේ chat එක ඇතුළේදී කරගන්න අපිට මේ access එක මෙයාට දෙන්න වෙනවා. අපි මෙතන allow කියන එක දැම්මට පස්සේ authorization successful කියලා message එකක් එනවා. ඊට පස්සේ ඒක redirect වෙනවා ආපහු අපේ Claude එකට. දැන් අපිට බලන්න පුළුවන් මෙතන Canva එක ඉස්සරහින් tick එකක් වැදලා තියෙනවා. දැන් Canva එක අපේ Claude එකට connect වෙලා තියෙන්නේ. ඊට පස්සේ අපිට කරන්න තියෙන්නේ මෙතන connectors කියන එකට යටින් තියෙන plugins කියලා එක. මේ plugins කියන්නේ skills වලම එකතුවක් වගේ එකක්. උදාහරණයක් විදිහට හිතන්න මොකක් හරි එක category එකක් තියෙනවා. අපි කියමුකෝ engineering කියලා. engineering කියන category එකට අවශ්‍ය skills ටික ඔක්කොම එකතු කරලා හදලා දෙනවා plugin එකක් විදිහට මේ plugins කියන section එකේ. අපි මේ plugins වලට ගිහිල්ලා browse plugins කියන එකට ගියාට පස්සේ ඔයාලට මේ වැඩේ තේරෙයි. මෙතනට අපි ආවට පස්සේ අපිට පුළුවන් බලාගන්න ගොඩාක් කැටගරීස් තියෙනවා. ඔයාලට ගොඩක් වැදගත් වෙන ඒවා. උදාහරණයක් විදියට මෙතන තියෙනවා productivity, design, marketing, engineering, data, finance, product management, PDF weaver, sales operations, legal ගණනාවක්ම තියෙනවා plugins මේ විදියට Claude එකේ default එන. අපි උදාහරණයක් විදියට දැන් අපි ගත්තේ Canva එක. ඒ නිසා අපි මෙතන ඩිසයින් කියන කැටගරි එකට ගිහිල්ලා බලමු මොනවද මේ ප්ලගින් එක ඇතුලේ තියෙන්නේ කියලා. right මේ ඩිසයින් කියන ප්ලගින් එක ඇතුළට ගියාට පස්සේ අපිට බලා ගන්න පුළුවන් දේවල් කීපයක්ම මෙතන තියෙනවා. මෙතන මුලින්ම අපිට දීලා තියෙන ඉන්ට්‍රොඩක්ෂන් එක මොන වගේ prompts ද use කරන්න ඕන try asking කියලා list කරලා තියෙනවා. එතනින් යටට ගියාට පස්සේ අපිට බලා ගන්න පුළුවන් skills 7ක් තියෙනවා. connectors 9ක් තියෙනවා. මෙතන skills 7 බලන්න පුළුවන් ඔයාලට accessibility review, design critique, design handoff, design system, research synthesis මේ වගේ. එතන යටට ගියාට පස්සේ connectors වල තියෙනවා Slack, Figma, Linear, Asana,
නෝෂන් Google කැලන්ඩර් මේ වගේ ගණනාවක්ම තියෙනවා. එතන පෙන්නනවා අපිට කනෙක්ටර්ස් 9ක් තියෙනවා කියලා. අපිට පුළුවන් මේ ප්ලගින්ස් වලට ගිහලා මේ ප්ලගින් කියන එක ඉන්ස්ටෝල් කරගන්න. මෙතනදී ඒ තියෙන ෆුල් ලිස්ට් එකම අපේ ක්ලෝඩ් එකට ඉන්ස්ටෝල් වෙනවා. අපි ක්ලෝඩ් එකට Canva Connect එක ඉන්ස්ටෝල් කරගත්තා. ඊට පස්සේ අපිට තියෙන්නේ ක්ලෝඩ් එකට ගිහිල්ලා මෙතන ප්ලස් අයිකන් එක ක්ලික් කරලා මෙතන පහළට යද්දි තියෙන කනෙක්ටර්ස් කියලා. මේ කනෙක්ටර්ස් වල අපිට බලා ගන්න පුළුවන් Canva කියන එක තියෙනවා. ඊට පස්සේ Canva එකට ගියාට පස්සේ එයාගේ අපිට යූස් කරන්න පුළුවන් ස්කිල්ස් ටික මෙතන පෙන්නනවා. උදාහරණයක් විදියට තියෙන මෙතන generate designs cloud කියලා. අපි ඒක ක්ලික් කරොත් එහෙම ඒ ෆුල් ප්‍රොම්ප්ට් එකම උඩ වැටලා තියෙනවා. ඊට පස්සේ ටෙක්ස්ට් ෆයිල් එකක් විදියට අපි ඊට පස්සේ කිව්වොත් එහෙම create a birthday wish for my mom කියලා. my mom and show it here. මේ විදිහට අපි ප්‍රොම්ප්ට් එකක් දුන්නාට පස්සේ අර Canva Connect එක කනෙක්ට් කරලා එයා කෙලින්ම Canva එක ඕපන් කරලා ඒ ඩිසයින් එක හදලා ඒ හදපු ෆයිනල් ඩිසයින් එක අපේ chat එකේ පෙන්නනවා Cloud එක ඇතුළෙම. අපිට Canva එක ඕපන් කරන්න අවශ්‍ය නැහැ. අලුතෙන් ඩිසයින්ස් හදන්න අවශ්‍ය නැහැ. ප්‍රොජෙක්ට්ස් හදන්න අවශ්‍ය නැහැ. රෙෆරන්ස් අවශ්‍ය නැහැ. එයාම ඒ දේවල් කරලා ඩිසයින් එකත් හදලා අපේ chat එකේම ෆයිනල් අවුට්පුට් ඩිසයින් එක අපිට පෙන්නනවා. මේ Cloud එකටම ඉමේජ් ජෙනරේෂන් මොඩල් එකක් නැති වුණාට Cloud වල තියෙන මේ කනෙක්ටර්ස් කියන ෆීචර් එක නිසා අපිට normal ChatGPT Gemini වල ඉමේජ් ජෙනරේට් කරනට වඩා අපිට පුළුවන් ගොඩක් quality එකට ස්ටෑන්ඩඩ් විදිහේ ඩිසයින් එකක් හදාගන්න Cloud chat එක ඇතුළෙම. birthday card එක ඩිසයින් කරන්න කියලා prompt එක දුන්නට පස්සේ එයා පෙන්නනවා Canva එක කනෙක්ට් වෙලා තියෙන්නේ අපේ Cloud chat එකට. ඒක යූස් කරන්න කියලා. අපි මෙතන යූස් කියලා දුන්නාට පස්සේ එයාම chat එක ඇතුළේදීම Canva එක ඕපන් කරලා template search කරලා ඩිසයින් එකකුත් පික් කරගෙන birthday card එකක් හදලා අපිට ඩිසයින්ස් කීපයක් පෙන්නනවා පික් කරගන්න. අපිට දැන් බලා ගන්න පුළුවන් chat එක ඇතුළේම Canva එක ඕපන් වෙලා තියෙනවා. එයා templates හොයනවා. ඊට පස්සේ ඩිසයින් එක finalize කරගන්නවා. අපිට පෙන්නනවා generating design can take up to 1 minute කියලා තියෙන විනාඩියක් විතර ගියාට පස්සේ අපිට බලා ගන්න පුළුවන් එයා ඩිසයින් කරපු birthday card එක. හරි අපිට Canva එකේ මේ විදිහට දීලා තියෙනවා ඩිසයින් කරපු birthday cards ටික. අපිට බලා ගන්න පුළුවන් happy birthday අම්මා කියලා cards කීපයක්ම ඇවිල්ලා තියෙනවා. අපිට තියෙන්නේ මෙතනින් කැමති එකක් තෝරගෙන අපිට පුළුවන් වුණා මෙතනින් open in Canva කියලා දාලා changes Canva එකේම කරගන්න. නැත්තම් අපිට පුළුවන් කෙලිම chat එකේම දෙන්න අවශ්‍ය changes ටිකක් කරගන්න. ඉතින් මේ Cloud skills වල තියෙන ඊළඟ level එක තමයි අපි අපිටම කියලා skills මේ Cloud එක ඇතුලේ හදාගන්න එක. ඒකත් කරන්න ඉතාලම ලේසි වැඩක්. කලින් වගේම settings open කරගෙන skills වලට ගිහිල්ලා මෙතන add කියන එක යටට ගියාට පස්සේ එතන තියෙනවා create skill කියලා එකක්. මේ create skill කියන එකට ගිහිල්ලා අපිට පුළුවන් skill එකට නමක් දීලා description එකක් දීලා instructions දීලා අපිට ගැලපෙන skill එකක් හදාගන්න. ඉතින් මෙතනදී අපේ වැඩකට ගැලපෙන විදිහට අපිටම හරියන විදිහට අපේ instructions ටික දීලා අපිට skill එකක් හදාගන්න පුළුවන්. ඔයාට හැබැයි මෙහෙම හදාගන්න idea එකක් නැත්තම් ඔයාට කරන්න තියෙන හොඳම වැඩක් තමයි Cloud එකේ default දීලා තියෙන skill එක instructions ටික copy කරගෙන ඒකේ changes කරගෙන අපිට ඕන විදිහට හදාගන්න. හැබැයි ඔයාට අලුත්ම skill එකක් ඕන නම් එතන section එකේ නැති මේක ඔයාට හොඳම වැඩේ තමයි Cloud එකම use කරගෙන instructions ටික හදාගෙන හරි මෙතනට ඔයාගේ වැඩේ වෙන විදිහට perfect instructions ටිකක් දෙන්න. මොකද මෙතන instructions ටික දෙන time එකක් ඔයා වැය කරාට කිසිම ප්‍රශ්නයක් නැහැ. මොකද ඔයාට ආපහු මේවා instructions දීදී prompts දීදී ඉන්න අවශ්‍ය නැහැ. කෙලින්ම skill එක use කරන්න පුළුවන්. ඔයා පොඩි වෙලාවක් මේකට invest කරත් ඔයාට එතනින් එහාට මේක use කරද්දී කිසිම වෙලාවක් වැය වෙන්නේ නැහැ. ඔයාගේ වෙලාව ගොඩක් ඉතුරු වෙනවා. ඒ වගේම මේකෙදී අපිට පුළුවන් skills upload කරගන්න. මෙතන තියෙනවා upload skills කියලා feature එකක්. මේ Cloud එක use කරන ලොකු community එකක් ඉන්නවා ලෝකේ පුරාම. ඒ හැමෝම එක එක විදිහේ skills හදලා තියෙනවා දැනටමත්. ඉතින් ඒ වගේ skills ඔයාලට පුළුවන් download කරගෙන මේ Cloud skill එකට upload කරලා install කරගන්න. උදාහරණයක් විදිහට GitHub එකට වගේ ගියොත් එහෙම skills ගණනාවක්ම තියෙනවා මේ විදිහට අපිට free download කරගෙන use කරන්න පුළුවන්. විශේෂයෙන්ම Cloud code එකට වගේ හදපු skills ගොඩක්ම වැදගත් ඒ වගේ ලොකු process එකක developments අපි කරනකොට. ඉතින් ඒ වගේ හදපු skills ආට ට්‍රස්ට් කරන්න පුළුවන් ක්‍රියේටර් කෙනෙක් ට්‍රස්ට් කරන්න පුළුවන් ඩෙවලොපර් කෙනෙක් හදපු ස්කිල්ස් ටික
මේ විදිහට අප්ලෝඩ් කරගෙන යූස් කරන්නත් පුළුවන්. ඒ වගේම මේ ස්කිල්ස් වල ඇඩ් කියන එක ඊළඟට තියෙනවා create with cloud කියලා. ඉතින් ඒකට ගියාම සරලවම chat එකක් open වෙනවා. let's create a skill together කියලා. ඉතින් මේකට ගියාට පස්සේ ඔයාලට මතක වෙනවා මුලින්ම අපි ගියාම තිබුණා skill creator කියලා skill එකක් මේ cloud එකේ install වෙලා. ඉතින් ඒක තමයි මෙතනදී යූස් කරන්නේ. එයා ඊට පස්සේ කරන්නේ අපෙන් ප්‍රශ්න අහනවා. අපෙන් ප්‍රශ්න අහගෙන හරි විදිහට quality skill එකක් හදන්න ඕන විදිහට එයා ඒක හදනවා. අපිට තියෙන්නේ අහන ප්‍රශ්න වලට උත්තර දීගෙන යන්න. අපිම හිතලා prompt එකක් යාට දෙන්න අවශ්‍යතාවයක් නැහැ. ඉතින් මේකත් හොඳ විදියක්. ඔයාට instructions ටිකක් නැත්තම් ඔයා ඒක plan කරගෙන නැත්තම් ඔයාගේ rough idea එක මේ විදිහට මෙතනදී create with cloud කියන එකකින් ඇවිත් දෙන්න. ඊට පස්සේ යාම ඔයාගෙන් ප්‍රශ්න අහලා වැඩේ clarify කරගෙන ඔයාට ගැලපෙන skill එක cloud එකකින්ම හදලා දෙයි. ඊළඟට තමයි මේ අපිටම skill එක create කරගන්න තියෙන එකේ වැදගත්ම part එක. ඒක තමයි මෙතන skills වල add කියන එකේ යටින්ම තියෙනවා record your screen කියලා එක. මේ record your screen කියන එකෙන් වෙන්නේ මේ cloud එකෙන් අපි අපේ screen එකේ කරන වැඩක් බලාගෙන ඉඳලා අපි කරන වැඩ මේ cloud එකෙන් අපි කරන වැඩක් බලාගෙන ඉඳලා අපි type කරන දේවල් බලාගෙන ඉඳලා එයා train වෙනවා මෙයා මේ කරන වැඩේ අපි දැන් ඊළඟට repeat කරන්න ඕන කියලා. ඉතින් ඒ වගේ අපි නිතරම එක දිගට කරන්න ඕන වැඩක් මේ විදිහට මේ cloud එකේ record mode එක on කරලා අපි කරලා ඒක skill එකක් විදිහට create කරාට පස්සේ එයාට පුළුවන් අපි ඒ කරපු process එක තනියම කරන්න අපි ඒ කරපු steps ටිකම follow කරගෙන. ඉතින් මෙතනදී අපිට instruction එකක් දීලා තියෙනවා don't type passwords or secrets or display sensitive information or private conversations while recording කියලා. ඉතින් ඒ වගේ දේවල් පෙන්වන්න එපා. cloud එකේ මේ screen recording mode එක on කරාට පස්සේ ඔයාට තියෙන සරලව වෙන්න ඕන වැඩේ කර අනිත් එක මෙතන යා voice එක record කරගන්න. ඔයාට පුළුවන් ඔයා කරන ගමන් පෙන්න instructions ටික දෙන්න cloud එකට. එතකොට එයා ඒ ටික record කරගෙන screen එකත් record කරගෙන ඔයා follow කරන steps ටික follow කරගෙන එයා skill එක හදා ගන්නවා. ඒ repeatable task එක එයාට තනියම කරන්න පුළුවන් විදිහට. අපි මෙතන cloud එකේ plugins වල තියෙන මේ list එකේ තියෙන plugins වල එකිනෙකට පොඩ්ඩක් ගිහිල්ලා බලමු මේ වගේ තියෙන්නේ මොනවද කියලා. උදාහරණයක් විදිහට අපි ගියොත් එහෙම marketing කියන plugin එකට මම යනවා. ඒක ඇතුළට ගියාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් draft blog post with SEO optimization කියලා තියෙනවා. plan a multi channel campaign කියලා තියෙනවා. review content against your brand voice කියලා තියෙනවා. ඉතින් ඒ වගේ මෙයාට ගියා මේකට අදාළ skills ටිකක් තියෙනවා. brand review, campaign plan, competitive brief, content creation. මේ වගේ skills ගොඩක් තියෙනවා. ඒ වගේම connectors උත් තියෙනවා මේ plugin එකට support කරන. අපේ ඇත්තටම business process එකක් කරද්දි ගොඩක් වැදගත් වෙන දේවල්. ඉතින් මේ දේවල් අපි තනියෙන් හිත තනියෙන් prompt කරනවට වැඩිය මෙයාලගේ මෙන්න මේ default pack එක plugin එකක් install කරගෙන මේ instruction set එක අපි use කරොත් එහෙම ඔයාගේ වෙලාවෙන් පැය ගාණක් ඔයා හිතන්න ඔයා කලින් AI use කරත් ඔයා AI use කරද්දි වෙන මහන්සියත් මෙතනදී අඩු වෙලා තියෙනවා. ඔයා නැත්තම් prompt එක කරන්නත් ඔයා හිතන්න ඕන. මෙතනදී ඒ මහන්සියත් ඔයාගෙන් අයින් කරලා තියෙනවා. ඔයා small business එකක් කරනවා නම් මෙතන small businesses කියලා වෙනම තියෙනවා plugin එක. ඒක ඇතුළට ගියාට පස්සේ ඔයාලට බලන්න පුළුවන් තියෙන skills business pulse කියලා එකක් තියෙනවා. call list, Canva creator, cash flow, ඊට පස්සේ close month, content strategy, small business එකට ඕනම වෙන skills ටික මේකේ defaultම ඇවිත් තියෙනවා මේ plugin එකත් එක්ක. ඉතින් ඔයාලට directlyම connect කරන්න පුළුවන් QuickBooks bookkeeping softwares, PayPal connect කරන්න පුළුවන්, HubSpot එක, Canva, Slack, Stripe මේ වගේ business එකකට අවශ්‍යම වෙන tools ටික directlyම cloud එකට connect කරන්න පුළුවන් මේ වගේ මේ plugin එක use කරාට පස්සේ. ඉතින් මම හිතනවා මේ plugins වල තියෙන දේවල් ඔයාලට ගොඩක්ම ප්‍රයෝජනවත් ඒවා මේ වෙනකන් cloud වල මේක use කරේ නැත්තම්. ඉතින් මෙතන තියෙන කීපයක් විතරයි අත්‍තරම cloud එකට මෙන්න default plugins. මීට අමතරව ඔයාලට පුළුවන් මෙතන plus sign එකට ගිහිල්ලා මෙතන තියෙන browse Anthropic sources කියලා. ඉතින් ඒකට ගියාට පස්සේ Anthropic website එකට ගිහිල්ලා එතන තියෙන තව plugins තියෙනවා. ඒවා අපිට install කරගන්නත් පුළුවන්. නැත්තම් මෙතන තියෙනවා add from a repository කියලා එකක්. ඉතින් මෙතනදී වෙන්නේ සරලවම GitHub එකේ තියෙන repo එකක් අපිට පුළුවන් මෙතනට link කරලා ඒක plugin එකක් විදිහට install කරගන්න. ඉතින් මේ වගේ custom tools ගොඩක් තියෙනවා internet එකේ. ඉතින් අපි හිතන්නේවත් නැති level එකේ වැඩ කරගන්න පුළුවන් තරමේ. ඉතින් මම හිතනවා මේ plugins කියන එක ඔයාගේ වැඩ කටයුතු ලේසි කරගන්න ඔයාත් දැනට AI use කරපු නැති විදිහකට ඔයාට AI use කරගන්න ගොඩක් වැදගත් වෙන ෆීචර් එකක් කියලා මේ cloud එකේ තියෙන. right අද වීඩියෝ එකේ අපි කතා කරේ level 4කින් කොහොමද මේ cloud වල skills අපි use කරන්නේ කියලා.
පළවෙනි ලෙවල් එක තමයි Claude එකට default and skills අපි use කරන එක. දෙවෙනි ලෙවල් එක තමයි ඒ default and skills අපි කොහොමද edit කරලා customize කරලා අපිට ගැලපෙන විදිහට හදන්න කියන එක. තුන්වෙනි ලෙවල් එක තමයි connectors සහ plugins කොහොමද use කරන්න කියන එක. හතරවෙනි ලෙවල් එක තමයි අපි කොහොමද අපේම skills මේ Claude එක ඇතුලේ හදාගන්න කියන එක. ඉතින් මේ level 4 ඔයා හරියටම follow කරලා master කරා කියන්නේ ඔයා කවදාවත් use කරපු නැති විදිහට ඔයාට පුළුවන් වැඩෙක් වගේ AI use කරන්න. ඔයාගේ වෙලාවෙන් සෑහෙන ප්‍රමාණයක් වැඩ ඉතුරු කරගන්න සහ productively use කරගන්න පුළුවන් මේ features ටික use කරොත්. ඉතින් ඔයා beginner කෙනෙක් නම් මේ වගේ skills create කරන්න ඔයාට idea එකක් ලොකුවට නැත්තම් මම document එකක් හදලා තියෙනවා. මේ විදිහට ඔයාට directly use කරන්න පුළුවන් skills 100කට අදාළ prompt එක PDF එකක්. ඉතින් ඔයාලට පුළුවන් comment section එකෙන් එහෙම නැත්නම් මම description එකේ link එක දාන්න. ඒ link එකෙන් ගිහලා ඒ PDF එක download කරගන්න. එතන තියෙනවා එක එක sectors වලට, එක එක industries වලට, එක එක අයට කියන්නේ students ලට, business කරන අයට, teachers ලට වෙන වෙනම හදපු sectors කීපයක් යටතේ, වෙන වෙනම හදපු sections කීපයක් යටතේ skills 100ක් තියෙනවා. ඔයාලට තියෙන prompts ටික copy කරගෙන ආවිල්ලා Claude එකට තියලා ඒ skills ටික හදාගන්න. ඉතින් එහෙනම් මම හිතනවා අද වීඩියෝ එකෙන් ඔයාලා දෙයක් ඉගෙන ගන්න ඇති. අද වීඩියෝ එකේදී අපි කතා කරපු දේවල් ටික use කරලා ඔයාලට පුළුවන් වෙයි ඔයා කවදාවත් use කරපු නැති විදිහට AI use කරන්න. ඉතින් මම හිතනවා මේ tips ටික අද දීපු information ටික ඔයාලට වැදගත් වෙන්න ඇති කියලා. ඉතින් වැදගත් වුණා නම් like එකක් දාන්න. ඔයාලගේ අදහස් පහලින් comment කරන්න. ඉතින් මේ වගේ videos තව බලන්න ඕන නම් අපේ channel එක subscribe කරලා ටිකටම set වෙලා ඉන්න.